සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සෙහාන්ට YouTube channel එකේ අලුත් brand new episode එකත් එක්ක. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ YouTube channel එක brand account එකක් නොකර ඔයාගේ YouTube channel එකට manager කෙනෙක් පත් කරගන්න විදිය. ඉතින් මේක කරන්න පුළුවන් ඔයාගේ smartphone එකෙන් විතරයි. brand account එකක් කරලා manager කෙනෙක් පත් කරනවා අනිවාර්යයෙන්ම ඔයා PC එකට යන්න ඕනේ. phone එකෙන් කරන්න පුළුවන් phone එකෙන් කරන්නේ චුට්ටක් කරදර නිසා PC එකට යන්න ඕනේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ YouTube channel එකේ brand account එකක් නොකර manager කෙනෙක් පත් කරගන්න විදිය. ඉතින් වැඩි කතාවන්න අපි වීඩියෝගින් කතා කරමු කොහොමද මේක කරන්න කියලා. වීඩියෝ යන්න කලින් මතක් කරනවා පල්ලෙහාම subscribe button එක click කරලා ඊට හැපෙන බෙල all press දාලා තියන්න. අපි වීඩියෝ එකක් දැම්ම ඔයාලා ළඟට එනවා. එහෙනම් අපි යන් අපේ අද වීඩියෝ එකට. ඉතින් ඔයා මේ වුණාට YouTube channel එක කරනවා නම් අනිවාර්යෙන් ඔයා මේ මං උඩ තියෙන YT Studio කියන app එක download කරගෙන ඒක හරහා ඔයාගේ වැඩ කරගෙන යනවා ඇති. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද මේක හරහා ඔයාගේ YouTube channel එකට manager කෙනෙක් පත් කරගන්නේ කියලා. ඉතින් අපි යන් YT Studio එකට ගිහින් කොහොමද කරන්න කියලා බලමු. මුලින්ම app එක open කරගන්න. open කරගත්තාම ආයෙත් මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් මෙහෙම පෙන්නන්නේ කියන්නේ ඉන්ටර්ෆේස් එක මෙහෙම තමයි පෙන්නන්නේ. එතන තියෙන dashboard content analytics community and කියලා. ඉතින් මම මේක යන් ටෙස්ට් කරන්න ගියා හද channel එකක්. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන මෙතන මේකේ logo එක තියෙනවා. මෙතන logo එක තියෙන motivation master කියන එතන logo එක නෙමෙයි දැන් කෙලවරේ notification icon එක හැබැයි තියෙන logo එක තියෙන. අන්න ඒක click කරන්න. ඊට පස්සේ එනවා switch account Google account then මෙතන cancel icon එක තියෙන මේකේ option edit කරන්න. ඉතින් ඒවා අපිට වැඩක් නැහැ. මෙතන තියෙන setting icon එක අන්න එක click කරන්න. setting icon එක click කරාම වැටෙනවා notification push notification earn currency එක channel permission එක. ඉතින් මෙතන මේ permission එක click කරන්න. ඊට පස්සේ මෙතන invite වලට පෙන්නනවා මේක ඕන මගේ නම තියෙනවා මගේ account එක. ඉතින් අපි මෙතන add කරන්න ඉඳලා මෙතන invite කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන ආගේ email එක type කරගන්න. මම දැන් මගේ email එක type කරගන්න යන්නේ. ඉතින් මම මගේ email එක type කරගත්තා. ඉතින් ඔයාලට මෙතන බලන්න පුළුවන් manager editor limited viewer limited කියලා. ඉතින් මේකෙන් ඕන ඔප්ෂන් එකක් වත් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් දෙන්න යන්නේ මෙතන මේ manager කියන එක. manager කියන එක දීලා send invitation එක click කරන්න. ඊට මෙහෙම top up message එකක් එනවා send invitation you are responsible for the action for people that you give channel access to කියලා එනවා. ඉතින් මෙතන send කියන එක දෙන්න. දැන් cancel කරනද send කියන ඔප්ෂන් එක click කරන්න. as no to complete action press verify identity. This helps us confirm that it really you at keep account safe කියලා verify කරන්න යනවා. ඒ verify කියන click කරන්න. ඉතින් මම මේකෙන් වීඩියෝ එක නවත්තනවා මොකද මේක මගේ account එකේ ආරක්ෂාව පොඩි තර්ජනයක් තියෙනවා යන්නේ ඒ නිසා. ඉතින් මම verification එක කරගත්තා. මෙතනින් ඔයාලට එන්නේ ඔයාගේ phone එකේ password එක හරි නැත්නම් ඔයාගේ phone එකේ fingerprint එකක් තියෙනවා හරි ඒ fingerprint එක දුන්නාම මෙතනට ඒකේ මේ account එක ආරක්ෂාවට එන්නේ. ඒකෙන් ඔයාගේ password එක හරි fingerprint එක හරි ආධාර fingerprint session එක තියන්න. ඊට පස්සේ ඔයාගේ verification එක සාර්ථක වෙනවා. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් මගේ පළවෙනි account එකේ පළවෙනි එක තියෙනවා දෙවෙනියට add කරගත්තු email account එක තියෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕන ඔයාගේ email phone එකේ තියෙන email කියන app එකට යන්න. ඒකෙන් ඔයාලට මේ email එකට invitation එකක් ඇවිත්දී. ඉතින් මම මගේ email app එකට යනවා. ඉතින් යාළුවනේ මම මගේ email app එකට ආවම මට දැනට පේන්නේ මොකවත් නැහැ. ඉතින් මම මේකේ interface එක refresh කරනවා. ඉතින් ඔයාලට පළවෙනි බලා ගන්න පුළුවන් YouTube කියලා invitation to access the channel motivation master on YouTube been access the channel motivation master as manager කියලා
මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ මේ accept invitation කියලා තියෙන අන්න එක ක්ලික් කරන්න. ඊට මෙතන go to channel කියලා තියෙනවා. මම මේකෙන් channel එකට යන්න. ඉතින් සාර්ථකව මෙහෙම තමයි මැනේජර් පත් කරගන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සෙහාන් රශ්මිත ඕන කියලා තියෙනවා. සෙහාන් රශ්මිත account එක දෙවෙනි account එක මැනේජර් කියලා තියෙනවා. මේක පොඩි කාලයක් ඉන්න ඕන. ඊට පස්සේ මැනේජර් ඔටෝම ඇඩ් වෙනවා. ඉතින් ඔයා හිතනවා දැන් ඔයා මැනේජර් පත් කරගෙන දැන් ඔයාලට මැනේජර් අවශ්‍ය නැහැ. මැනේජර් අයින් කරලා එක්ක වෙන ඊමේල් එකක් ඇඩ් කරගන්නවා. නැත්නම් මැනේජර් අවශ්‍ය නැහැ කියලා හිතන්න. ඉතින් මැනේජර් රිමූව් කරගන්න ඉතින් මම කියලා දෙන්නවා. ඉතින් මෙතන මේ අපේ දෙවෙනි account එකේ තියෙන අන්න එක ක්ලික් කරන්න. ඒක මෙතන ඊතලයක් තියෙන්නේ. දකුණු පැත්තට රාංගේ දකුණු පැත්තට තියෙන ඊතලේ උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් අපේ තියෙන ඔප්ෂන් ටික පෙන්නනවා. මැනේජර්, එඩිටර් ලිමිටඩ්, සබ්ටයිටල් එඩිටර්, viewer ලිමිටඩ් කියලා. මෙතන මැනේජර් කියන ටික් එක දාලා මෙතන රිමූව් කියලා තියෙන්නේ. මේ ඔප්ෂන් එක දෙන්න. ඒ රිමූව් ඇක්සස් කියලා වැටෙනවා. කැන්සල් රිමූව් ගන්න. ඉතින් රිමූව් කරන්න. ඊට පස්සේ අයිත් වෙරිෆයි කරන්න නම් මෙතනින් ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක හරි පාස්වර්ඩ් එක හරි ඉල්ලන්නේ. ඉතින් ඒක ඔයා අදාළ එක දෙන්න. ඉතින් මම මගේ මේක ආරක්ෂාව පොඩි තර්ජනයක් නිසා මම මේක මේ වීඩියෝ එකේ මේ කොටස දාන්නේ යාළුවනේ. ඒක කට් කරනවා. ඉතින් මම සාර්ථකව මැනේජර් රිමූව් කරගත්තා. ඉතින් මං හිතනවා අදගෙන අප වීඩියෝ ගත්තා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට වැදගත් කියලා හිතුණා නම් පහළලා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවෝට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න. අපි අදට ගිහින් නම් සියලු දෙනාටම ජය වේවා.